1993 මැයි 1 ශ්‍රී ලංකාවේ කොළඹ වීති වාර්ෂික එක්සත් ජාතික පක්ෂ එජාප මෑදින රැළියට සහභාගී වන දහස් ගණන් කම්කරුවන්ගෙන් සමන්විත වුණා. දැවන්ත ජනකායක් මැද පයින් ගමන් කරන්නේ රටේ බලවත්ම මිනිසා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස. ඔහු ඔහුගේ ආධාරකරුවන් සමග සිනාසුනා. ඔහුට තමන්ගේ මිනිසුන් අතර දැනුනේ වෙනදාටත් වඩා ආරක්ෂිත බවක්. නමුත් අඩි කිහිපයක් දුරින් බාබු නම් තරුණ LTT ක්‍රියාකරුවෙක් බයිසිකලයක් තල්ලු කරමින් ඔහු අසලට පැමිණෙනවා. තපර කිහිපයකින් ආමර් වීදිය හන්දිය හරහා විශාල පිපිරීමක් සිදුවී විශාල පිරිසක් එහිදී මරණයට පත් වුණා. මෙය හුදෙක් ඝාතනයක් පමණක්ම නොවේ. ජනාධිපති ආර් ප්‍රේමදාස මේ ආකාරයට ඝාතන ඉලක්කය වූයේ මන්දේ තීරුම් ගැනීමට 93 වර්ෂයේ මැයි පළමුවනදා දක්වා අපි අපසු ගමන් කළ යුතුයි. ශ්‍රී ලංකා දේශපාලනයේ පුරාණ ප්‍රභූ කුල ක්‍රමයේ බිඳ දැමූ මිනිසෙකුගේ ජීවිතය අවසන් කිරීමට වගකිව යුත්තේ කවුරුන්ද? රණසිංහ ප්‍රේමදාස ඝාතනයේ මෙතෙක් නොකියූ සම්පූර්ණ කතාවයි මේ. ආර් ප්‍රේමදාසගේ ජීවිතය ගැන තේරුම් ගැනීමට නම් ඔහු බලයට පත්වීම කෙතරම් රැඩිකල් දෙයක් ඔබ තේරුම් ගත යුතුයි. 1924 ජූනි 23 වන දින කොළඹ කෙසෙල්වත්තේ අස්ථාවර කම්කරු පාන්තික අසල්වැසි ප්‍රදේශයක උපත ලැබූ රණසිංහ ප්‍රේමදාසට තරම් හොඳ ධනවත් ජීවිතයක් ලැබී තිබුණේ නැහැ. ඔහු රිචඩ් රණසිංහ සහ ජයසිංහ ආරච්චිගේ එන්සිනා හාම්නියටදා උපත ලබනවා. ඔහුගේ පවුල ඉතාමත් නිහතමානී. ඔහුගේ පියා රික්ෂා කුලයට දීමෙන් ජීවිකාව ගෙන ගියා. නිදහසින් පසු ගොයිගම කුලේ නම් ධනවත් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ ඉඩම් හිමි වංශාධිපතිත්වය විසින් දේශපාලන ආධිපත්‍ය දැරූ රටක් වන ශ්‍රී ලංකාව තුළ රණසිංහ ප්‍රේමදාස මහතාට සැලකුවේ එතරම් හොඳ කෝණයකින් නෙමෙයි. ඔහු අයත් වුණේ අඩු වරප්‍රසාදලත් කුලයකට. මෙම ගැඹුරු සමාජ බාධක මැදයේ වුවත් ප්‍රේමදාසගේ ගමන නැවතුනේ නැහැ. ඔහු පළමුවන හෝ දෙවන ශ්‍රේණිය දක්වා හාවර්ඩ් මෙතෝදිස්ත බාලිකා පාසලේදී ශාන්ත ලෝරන්ස් විද්‍යාලය සහ පසුව කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා තිබුණා. නාගරික දුප්පතුන්ගේ දෛනික අරගල දැකීමෙන් ඔහු හැදී වැඩුණු අතර ඒ බිම් මට්ටමේ සමාජ වැඩ සඳහා ජීවිත කාලය පුරාවටම උමතුවක් ඇති කළේ ඒ නිසාවෙන්. වයස අවුරුදු 15 දී ඔහු දුප්පතුන් නගා සිටුවීම, සදාචාරාත්මක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ කම්කරුවන් සඳහා රාත්‍රී පාසල් ගොඩනැගීම අරමුණු කරගත් ප්‍රජා සුබසාධන සංවිධානයක් වන සුචරිත ව්‍යාපාරය ආරම්භ කරනවා. ඔහු දක්ෂ කතිකයෙකු වුණු අතර එනම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් චතුර ලෙස කතා කළ අයෙකු වන මොහු ජවහරලාල් නේරුගේ ස්වයං චරිතාපදනයේ පවා සිංහලට පරිවර්තනය කළ දක්ෂ ලේඛකයෙක්. ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළ ඔහු තම ආසුසර නැගීන දේශපාලන අභිලාෂයන් සඳහා ස්ථාරත්වයක් සැවීමට උත්සාහ කරා. ඔහු පසුකාලීනව ජනාධිපති ආර්යව බවට පත් වුණු හේමා වික්‍රමතුංග සමග විවාහ වුණු අතර ඔවුන්ට දාව දරුවන් දෙදෙනෙකු උපත ලබනවා. දීනිය දුලාංචලී සහ පුතා ශජිත් ප්‍රේමදාස ලෙසත් හඳුන්වා දෙන්නට පුළුවන්. පසුව රණසිංහ ප්‍රේමදාස ඔහුගේ පියාගේ අඩිපාරේ යමින් ජාතික දේශපාලනයට පැමිණෙනවා. ප්‍රේමදාසගේ දේශපාලන ගමන 1940 ගණන්වල අගභාගයේදී ඒ.ඊ. ගුණසිංහ යටතේ කම්කරු පක්ෂය සමග ආරම්භ වූ නමුත් ඔහුට පුළුල් වේදිකාවක් අවශ්‍ය බව ඔහු ඉක්මනින්ම වටහා ගන්නවා. ඔහු ඒ අනුව 1956 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණා. ඔහුගේ පළමු මැතිවරණ කිහිපය පරාජයට පත් වූ නමුත් කම්කරු පන්ති සමග ඍජුවම සම්බන්ධ වීමෙන් ඔහු කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස ආසනයක් දිනා අවසානයේදී නියෝජ්‍ය නගරාධිපති ධූරයට පත් වූ අතර අවසානයේ පාර්ලිමේන්තුව දක්වා පැමිණීමට සමත් වුණා. ඒ වගේම සීවස් ගණනාවක ප්‍රභූ පාලනය බිඳ දමමින් ශ්‍රී ලංකා දේශපාලනයේ උච්චතම ස්ථානයට පැමිණි පළමු සැබෑ සාමාන්‍ය මිනිසා බවට පත්වීමට ආර් ප්‍රේමදාස නොහොත් රණසිංහ ප්‍රේමදාස සමත් වුණා. ප්‍රේමදාස ජේ.ආර්. ජයවර්ධන යටතේ අගමැති ධූරය දැරූ විට සහ පසුව 1988 අගභාගයේදී ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ විට ඔහුගේ පාලන දර්ශනය බිම් මට්ටමේ සිට පටන් ගැනීමට පියවර ගත්තා. ඔහු කොළඹ මධ්‍යගත වායු සමීකරණය කරන ලද නිලධාරීවාදය හෙලා දුටුවා. ඒ වෙනුවට ඔහු ජංගම ලේකම් කාර්යාල ක්‍රමය ආරම්භ කරනවා. මේ ක්‍රමය ගොවීන්ට ඔවුන්ගේ දුක් ගැනවිලි එම ස්ථානයේදී විසඳාගත හැකි වන පරිදි දුරස්ථ ගම්මාන වෙත සංවර්ධනය වුණු ක්‍රමවත් පද්ධතියක් බවට පත් වුණා. මිනිසුන් එදා ඔහුට කැමැත්තක් දැක්වුවේ දරිද්‍රතාව පිළිදැකීම සහ නිවාස සංවර්ධනය කෙරෙහි ඔහු දැක්වූ අවධානය නිසාවෙන්. ප්‍රේමදාස මහතා ජනප්‍රිය ගම්මුදා ව්‍යාපෘතිය සහ මිලියනයක් වූ නිවාස වැඩසටහන දියත් කරා. දුප්පත් පවුලකට පිරිසිදු ජලය සහ සනීප ආරක්ෂාවක් සහිත ස්ථිර ගඩොල් නිවසක් ලබා දීම යනු රන් මැණිකක් බව විශ්වාස කරපු කාරණයක්. එහිදී රජය මූල්‍ය සහ තාක්ෂණික ආධාර ලබා දුන් නමුත් ජනතාව විසින්ම සහයෝගයෙන් උදව් කරගනිමින් මේ නිවාස ඉදිකිරීම සිදු වුණා. මේ සමගම අඩු ආදායම්ලාභී පවුල් වලට කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට සහ දරිද්‍රතාවයේ චක්‍රය බිඳ දැමීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති
ඇති ඍජු සුබ සාධන සහ ශුද්ධ මූල්‍ය මුලපිරීමක් වන ජනසවිය වැඩසටහන ඔහු පසු හඳුන්වා දුන්නා. යුද සමයේ අරගලකාරී ආර්ථිකයක් නංවාලීම සඳහා ප්‍රේමදාස මහතා ඇඟලුම් කර්මාන්තශාලා 200ක් ස්ථාපිත කිරීමේ වැඩසටහනක් පවත්ියත් කරා. ඔහු හිතාමතාම මෙම කර්මාන්තශාලා කාර්මික කලාපවල නොව දිවයින පුරා දුප්පත් ග්‍රාමීය ගම්මානවල ස්ථානගත කරා. කර්මාන්තශාලා හිමියන්ට බදු සහන සහ අඩුපොලි ණය ලබා දීමෙන්, එවැගේම ඇමරික එක්සත් ජනපදයට සහ යුරෝපයට අපනයන කෝටාවන් ලබා දීමෙන් ඔහු ලක්ෂ සංඛ්‍යාත රැකියා, විශේෂයෙන්ම තරුණ කාන්තාවන් සඳහා, එවැගේම ඍජුවම ග්‍රාමීය ප්‍රජාවන්ට මේ සහන ලබා දුන්නා. ඔහු දේශීය සංස්කෘතියට පවා සහාය දැක්වුවා. සාම්ප්‍රදායික සංගීතය සහ නාට්‍ය පුනර්ජීවනය කිරීම සඳහා ටවර් හෝල් පදනම ස්ථාපිත කරා. මහජනතාව සඳහා ප්‍රේමදාස ගැලවුම්කරුවෙක් බවට පත් වුණා. ඔහු ඔවුන්ට නිවාස, රැකියා සහ හඬක් ලබා දුන්නා. නමුත් මෙම සංවර්ධනාත්මක දීප්තිය එකවර දැඩි නොසන්සුන්තාවයක් ඇති කරමින් තිබූ ගැඹුරු ඒකාධිපතිවාදී ධාරාවක් සංගවා තැබීමට සමත් වූ බව මෙහිදී පැවසිය යුතුයි. 1988 අගභාගයේදී ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට දිවුරුම් දෙන විට ඔහුට උරුම වුණේ දෙපසම ගිනි ගන්නා රටක්. දකුණේ මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ අරගලයක් දියත් කරමින් සිටියා. උතුරේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුත් ඊළාම් විමුක්ති කොටි LTTE කුරිරු යුද්ධයක් ආරම්භ කොට තිබුණා. නමුත් මෙම ශ්‍රී ලංකා නැමැති යුද පිටියේ තුන්වන දැවන්ත ක්‍රීඩකෙක් සිටියා. ඒ ඉන්දියානු සාමසාධක හමුදාව නොහොත් IPKF. ප්‍රේමදාසගේ පූර්වගාමියා වුණු JR ජයවර්ධන මහතා විසින් 1987 වර්ෂයේදී අත්සන් කරන ලද ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ගෙනෙන ලද ඉන්දියානු බටහින් 70,000කට අධික සංඛ්‍යාවක් උතුර සහ නැගෙනහිර අත්පත් කරගෙන සිටියා. ප්‍රේමදාස මහතා ඉන්දියානු හමුදාවේ පැමිණීම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ඉවසන්නට බැරි ආකාරයට උල්ලංඝනය කිරීම ලෙස තමයි සැලකුවේ. ඉන්දියානු හමුදාව කෙරෙහි ඇති මේ පොදු වෛරය නූතන ඉතිහාසයේ වඩාත්ම මතභේදාත්මක ඉහළ මට්ටමේ දේශපාලන අර්බුදයකට හේතුවක් වුණා. ඉන්දියාව සහ LTT ක්‍රියාකරුවන් යන දෙකම අභිබවා යාමට තමාට හැකියාවක් පවතින බව ප්‍රේමදාස තරයේ විශ්වාස කරපු කාරණයක්. LTT පිළිබඳ ඔහුගේ මතය ගැඹුරින් ප්‍රායෝගික වුණු නමුත් භයානක ලෙස බොළඳ වුණා. ඔහු ඔවුන්ව සැලකුවේ ආර්ථික සංවර්ධනය, උපදේශනය සහ සම්මුතිය තුළින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධාන ධාරාවකට ගෙනීමට හැකි නොමග ගිය තරුණ කැලක් ලෙසින්. 1989 අප්‍රේල් මාසයේදී ප්‍රේමදාස ඒකපාර්ශ්වික සටන් විරාමයක් නියෝග කළ අතර LTTට සාම සාකච්ඡා සඳහා කොළඹට ආරාධනා කරා. මාසය ගණනාවක් තිස්සේ LTT නියෝජිතයින් කොළඹ සුඛෝභෝගී හෝටල්වල නවාතැන්ගෙන සිටි අතර ඔවුන්ට ප්‍රේමදාස රජය සැලකුවේ රාජ්‍ය අමුත්තන් ලෙසින්. ඉන්දියා හමුදාව පළවා හැරීම සඳහා ප්‍රේමදාස ඉතා රහසිගත මෙහෙයුමකට අවසර ලබා දුන්නා. ශ්‍රී ලංකා රජය රහසිගතව ස්වයංක්‍රීය අවි, පතොරම් සහ රුපියල් මිලියන ගණනක අරමුදල් LTT සංවිධානයට ඍජුවම සැපීමට පටන් ගත්තේ IPKF සහ LTT සංවිධානයට විරුද්ධ අනෙකුත් දෙමළ සන්නද්ධ කණ්ඩායම් වලට එරෙහිව සටන් කිරීමට හැකිවන පරිදි. කෙටි මොහොතකට ප්‍රේමදාසගේ සැලසීම ක්‍රියාත්මක වූ බවක් පෙනෙන්නට තිබුණා. නමුත් ජනාධිපති ප්‍රේමදාසගේ දැවැන්ත දේශපාලන පීඩනයට සහ වැඩිවන ජීවිත හානිවලට මුහුණ දුන් ඉන්දියාව 1990 මාර්තු මාසයේදී තම අවසන් හමුදා පට පිරිසක් ඉවත් කරගත්තා. ප්‍රේමදාස විශ්වාස කළේ තමා ජයග්‍රහණය කළ බවයි. නමුත් ඔහු මූලික වශයෙන් වේලුපිල්ලේ ප්‍රභාකරන්ව වරදවා වටහාගෙන තිබුණා. විදේශීය සතුරා නැති වූ මොහොතේ LTTය ශ්‍රී ලංකා රජය විසින් සපයන ලද අවියායුධ නැවත ශ්‍රී ලංකා රජය වෙත හරවා යවා. එදා යම් නිශ්චිත දිනයක ජනාධිපති ප්‍රේමදාසගේ ඍජු නියෝගය යටතේ කොටින්ට යටත් වුණු නිරායුධ ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් 600කට අධික සංඛ්‍යාවක් බිහිසුණු ආකාරයට ප්‍රභාකරන් ඝාතනය කර දෙවන ඊළම් යුද්ධය ආරම්භ කරා. 1990 දශකයේ මුල් භාගය වන විට ජනාධිපති ප්‍රේමදාස මහතා සතුරන්ගේ යකඩ පවුරකින් හුදකලා වී සිටියා. පළමු 1987 1989 ජයප කරල්ලෙන් දකුණේ විනාශකාරී ප්‍රතිඵල ඇති වුණා. රාජ්‍ය අඩපණ කළ මාක්ස්වාදී ක්‍රියාකරුවන් මර්දනය කිරීම සඳහා ප්‍රේමදාස මහතා තම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න සහ ආරක්ෂක හමුදාවන්ට සම්පූර්ණයෙන්ම නිදහස් පාලනය ලබා දුන්නා. ප්‍රතිචාරය භයානක ලෙස සම්පූර්ණයෙන්ම අනුකම්පා විරහිත එකක් වුණ බව මෙහිදී පැවසිය යුතුයි. රාජ්‍ය අනුග්‍රහයල කල්ලි මේ අනුව ක්‍රියාත්මක වුණු අතර 1990 මුල් භාගය වන විට ජවිප නායක රෝහණ විජේවීර සහ තරුණයන් දහස් ගණනක් මිය ගිය අතර ඔවුන්ගේ සිරුරු මාර්ග දෙපස ටයර් මත කුළුස්සා දමා තිබුණා. මෙම කුරිරු මර්දනය එදා ජාත්‍යන්තර සංවිධාන තරයේ හෙලා දුටු බවත් මෙහිදී පැවසිය යුතුයි. ඒ සමගම ප්‍රේමදාස මහතා තමාගේම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය තුළ අභ්‍යන්තර යුද්ධයක් දියත් කරමින් සිටියා.
ඔහු ඒකාධිපති මධ්‍යගත පාලනයට තමන්ගේම කැබිනට් මණ්ඩලය තුළ සාම්ප්‍රදායික ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ ප්‍රභූ පැලැන්ති දැන් ලෙස කෝපයට පත් කළ බව සඳහන්. එක්සත් ජාතික පක්ෂයේ වඩාත්ම ආකර්ශනීය ඉහළ උගත් සහ බලව චරිත දෙකක් වුණු ලලිත් ඇතුළත් මුදලී සහ ගාමිණී දිසානායක විවෘතව කැරලි ගැසීම ආරම්භ කරා. 1991 සැප්තැම්බර් මාසයේදී ඔවුන් පාර්ලිමේන්තුව තුළදී ජනාධිපති ප්‍රේමදාස වෙත දෝෂාභියෝග ගෙනීමට විශ්මයජනක රහසගත උත්සාහයක් දියත් කිරීමට උත්සාහයක් ගෙන තිබුණා. ජනාධිපති ප්‍රේමදාස මේ බව දැන පාර්ලිමේන්තුව හදිසියෙම කල් තැබීමෙන් සහ රාජ්‍ය බුද්ධ්‍යංශ භාවිතා කරමින් මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමෙන් සහ ලලිත් සහ ගාමිණී යන දෙදෙනාම පක්ෂයෙන් නිරපාය හැරීමෙන් මේ තත්ත්වය සමනය කිරීමට සමත් වුණා. ප්‍රේමදාස තමන්ගේ බලය අයුතු ලෙස භාවිතා කළ බවට චෝදනා එල්ල කරමින් ලලිත් සහ දිසානායක දරුණු මහජන ව්‍යාපාර දියත් කරමින් ඔවුන් DUNF නම් බලවත් විපක්ෂ පක්ෂයක් පිහිටුවා ගත්තා. කොළඹ වාතාවරණය එදා තරම් හොඳ තත්ත්වයක පැවතියේ නැහැ. ජනාධිපති ධූරය විවේචනය කළ බුද්ධිමතු මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරීන් හදිසියෙම අතුරුදහන් වීම හෝ ඝාතනය කිරීම සිදු වුණා. වඩාත්ම ප්‍රසිද්ධ නඩුව බවට පත් වුණේ 1990 වර්ෂයේදී ජනප්‍රිය මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමයි. SSB රොනි ගුණසිංහ වැනි ප්‍රේමදාස මහතාට සමීප ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මේ නීති විරෝධී මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි ලෙස සම්බන්ධ බවට විශ්වාසයක් පැවතුණා. 1993 වර්ෂය වන විට ජනාධිපති ප්‍රේමදාසට තිබූ ජනතා කැමැත්ත එන්නම හීන වී ගියා. කොළඹ දේශපාලන යුද්ධය ඇවිලෙන අතරතුර LTTE නිහඬව වසර ගණනාවක් පුරා සූක්ෂම ලෙස ක්‍රීඩා කරමින් සිටියා. වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ජනාධිපති ප්‍රේමදාසව තවදුරටත් ප්‍රයෝජනවත් වත්කමක් බවට පත් වුණේ නැහැ. මෙතැන් පටන් ජනාධිපති ප්‍රේමදාසව ස්වාධීන ඊළමකට ප්‍රබල බාධකයක් ලෙස ප්‍රභාකරන් ඔහුව දුටුවා. නමුත් ප්‍රේමදාස මහතා මහජනයාව දිනාගත හැකි දේශපාලන උපමාරු දැමීමේ දක්ෂයෙකු වුණු අතර එදා ශ්‍රී ලංකා වීරෝදාර හමුදාව තමන්ගේ ජීවිත විශාල ගණනින් පූජා කර කොටින්ට රේව දැඩි ලෙස පහර දීමට පටන් ගෙන තිබුණා. මේ අනුව ප්‍රේමදාස තුරන් කළ යුතු බව LTTE ඉහළ නායකත්වය තීරණයක් ගෙන තිබුණා. නමුත් දැන් ලෙස බලකොටු සහිත අගනුවරක විධායක ජනාධිපතිවරයෙකු ඝාතනය කිරීම සඳහා සම්පූර්ණයෙන් කළ නොහැකි බවක් පෙනෙන්නට තිබුණු නිසාවෙන් ප්‍රභාකරන්ට හොඳ සැලැස්මක් අවශ්‍ය වුණා. බාබු යන මෙහෙයුම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන කුලවීර සිංහම් වීරකුමාර් මේ සැලැස්මට සහභාගී වුණා. බාබු යනු LTTE බුද්ධි නියෝජිතයෙක් කියලා කිව්වත් වැරද්දක් නැහැ. ඔහු කොළඹට පැමිණියේ ආයුධ හෝ බෝම්බ රැගෙන නෙමෙයි. ඔහු පැමිණියේ මුදල් සහ කාලය සමකින්. ඝාතනයට වසර 2කට පමණ පෙර බාබු කෙසෙල්වත්ත ප්‍රදේශයට සංක්‍රමණය වුණා. ඒ ප්‍රේමදාසගේ ළමා කාලයේ ගෙවුණු අසලසි ප්‍රදේශයට ඔහු සිල්ලර බඩු සාප්පුවක් සහ බයිසිකල් අලුතඩිය කිරීමේ සාප්පුවක් ආරම්භ කරා. ඔහු හිතාමතාම දේශීය ප්‍රජාවට ඒකාබද්ධ වී සුඛෝභෝගී ආකාරයට වීදම් කරමින් තෑගි මිලදී ගනිමින් සහ ඒවා ලබා දීමෙන් ඒ වගේම මුදල් ණයට ලබා දීම සිදු කරා. බාබුගේ මූලික අරමුණ වුණේ ජනාධිපතිවරයාගේ අභ්‍යන්තර කවය තුළට රිංගා ගැනීමයි. ඔහුගේ අසල්වැසි සම්බන්ධතා හරහා බාබු ජනාධිපති ප්‍රේමදාසගේ විශ්වාසවන්තම පෞද්ගලික සේවකයෙක් බවට පත් වුණු EMP මොහිදීන් සමග මිත්‍ර වුණා. මොහිදීන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ජීවිතයේ දොරටු පාලකයා කිව්වත් වැරද්දක් නැහැ. බාබු මොහිදීන්ට තෑගි භෝග ලබා දුන්නා. මිල අධික මත්පැන් වලින් සංග්‍රහ කරා. සංචාරයන් සඳහා, ඒ කියන්නේ ට්‍රිප් සඳහා රැගෙන ගියා. ඒ වගේම මූල්‍යමය වශයෙන් පවා ඔහුට උදව් කරා. මාස ගණනාවක් පුරා බාබු ජනාධිපතිවරයාගේ ගෘහ කාර්ය මණ්ඩලය වටා නිරන්තර විශ්වාසවන්ත පැමිණීමක් බවට පත් වුණා. ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස වන සුචරිත වෙත ඔහුට ප්‍රවේශ ලැබී තිබුණා. ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශවල කාලසටහන් ආරක්ෂක දුර්වලතා ඔහු සාර්ථක ලෙස හඳුනාගත්තා. ප්‍රභාකරන්ගේ මෙහෙයුම දියත් වුණේ 1993 මැයි 1 වන දින. ඊට සතියකට පෙර ප්‍රේමදාසගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා වූ ලලිත් ඇතුළත් මුදලී මැතිවරණ රැළියකදී ඝාතනය වුණා. මහජනතාව ඍජුවම මීට ප්‍රේමදාසගේ රජයට දොස් පැවරූ අතර කොළඹ දේශපාලන ආතතිය උණුසුම් මට්ටමක පැවතුණා. මේ දින දැවන්ත ජන සහභාගීත්වයක් හරහා තම නොනවතින ජනප්‍රියත්වය පෙන්වීමට ප්‍රේමදාස මහතා දැඩි ලෙස උත්සාහ කරා. උදෑසන මැද භාගය වන විට එක්සත් ජාතික පක්ෂ පෙළපාලිය සුගතදාස ක්‍රීඩාංගණයේ සිට ගාලු මෝදර පිටිය දෙසට සුමටව ගමන් කරමින් සිටියා. දහවල් 12:45ට පමණ ජනතා පෙරහැර ආමර් වීදිය සහ ග්‍රෑන්ඩ් පාස් පාරේ මන්සන්දිට ළඟා වුණා. ජව සම්පන්න සහ දැඩි ලෙස අත්වැල් බැඳගත් ජනාධිපති ප්‍රේමදාස ඔහුගේ වෙඩි නවදින රේන්ජ් රෝවර් රථයෙන් බැස ජනතාව අතරට එක් වුණා. ඔහු පසුව පෙළපාලිය කළමනාකරණය කිරීමට පටන් ගත්තා. සංවිධායකින් සමග සුහදව කතා කරා. ඒ වගේම පෙළපාලිකරුවන්ට මාර්ගයේ පැහැදිලිව තබා ගන්නා ලෙස ඔහුගේ ආරක්ෂක කණ්ඩායමට නියෝග කරා. පයින් ගමන් කරන විට ඔහුගේ ඉලක්කය නිරාවරණය වන බව දුටු බාබු වහාම ක්‍රියාත්මක වුණා. ඔහු ජනාධිපති පිරිවර දෙසට තම බයිසිකලය පැදගෙන ගියා. බාබු ළඟට එන විට ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන් වහාම ඔහු අල්ලාගෙන ඉවතට තල්ලු කරා.
නමුත් බාබු කලබල වුණේ නැහැ. ප්‍රේමදාසගේ සේවකයා වුණු EMP මොහිදින්ගේ ඇසට ක්ෂණිකව මේ හසු වුණා. තමන්ගේ සමීප මිතුරාව දුටු මොහිදින් ආරක්ෂක නිලධාරීන්ට කෑ ගැසුනේ ඔහු අපේ කොල්ලෙක්. ඔහුට එන්න දෙන්න යන්නේ. ආරක්ෂක නිලධාරීන් ඒ අනුව ඔහු අත්හැරියා. බාබු තම බයිසිකලය අත්හැර ජනාධිපතිවරයා දෙසට කෙලින්ම ගමන් කරා. ඔහු අඩි 8ක් පමණ දුරින් සිටියේදී බාබු තම කමිසයට සංගවා තිබුණු ලණුවක් ඇත. මිලිටරි ශ්‍රේණියේ ප්ලාස්ටික් මුණද්‍රව්‍ය රාත්තල් 2කට ආසන්න ප්‍රමාණයකින් පිරුණු ඉතා විශේෂිත කබායක් ක්ෂණිකව පුපුරවා හැරියා. පිපිරීම ව්‍යසනකාරී එකක් වුණු අතර ජනාධිපති ප්‍රේමදාස, මොහිදීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොනී ගුණසිංහ සහ ප්‍රවාහන සේවකයන් 21 දෙනෙකු ඒ වගේම ආරක්ෂක හාර මණ්ඩලයේ ක්ෂණිකව එම ස්ථානයේදීම මරණයට පත් වුණා. ඒ වගේම තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණු බව සඳහන්. ක්ෂණික ජනවාර්ගික කෝලාහල වැළැක්වීම සඳහා රජය වහාම ක්‍රියාත්මක වුණා. පැය කිහිපයක් ඇතුළත මුළු අපරාධ ස්ථානයේම ගිරණිවන හමුදා වාහනවල බටවලින් සෝදාහරින ලද අතර සම්පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කිරීමටත් පෙර වැදගත් අධිකරණ වෛද්‍ය සාක්ෂි මේ නිසා අහිමි වුණා. ජනාධිපතිවරයාගේ මරණය පිළිබඳ නිල නිවේදනය පැය 5කට වැඩි කාලයක් රජය විසින් අත්හිටුවන ලද අතර අවසානයේ සවස 6ට පමණ මේ ප්‍රවෘත්තිය විකාශය කෙරුණා. ඝාතනයෙන් පසු වහාම ලෝකය LTT නායක ප්‍රභාකරන්ගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් වන්නේ උතුරු වනාන්තර දෙසට ඇස් යොමු කරා. ඉහළ පෙළේ දේශපාලන ඝාතන සඳහා පිළිගත හැකි ප්‍රතික්ෂේප කිරීමේ ඔහුගේ මූලධර්මයට එකඟව වේලුපිල්ලේ ප්‍රභාකරන් නිරපේක්ෂ නිහඬතාවයක් ප්‍රකාශයට පත් කරා. විමර්ශකයන් විසින් ආරක්ෂිත ආවරණයකින් ඔතන ලද ඔහුගේ ගෙලවටා එල්ලා තිබූ කුඩා වීදුරු කුප්පියක් එනම් සයිනට් සොයා ගැනීමට සමත් වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CID විමර්ශකයන් ආමර් වීදි මංසන්ධිය පීරණ විට ජනාධිපති ප්‍රේමදාස සහ ඔහුගේ කාර්යමණ්ඩලයේ හඳුනාගත නොහැකි දේහයන් සොයාගත් අතර නමුත් ටික දුරකට ගිය පසු ඔවුන් බොහෝ දුරට නොවෙනස්ව තිබූ මිනිස් හිසක් සොයාගත්තා. ඒ තමයි බාබුගේ හිස. මේ බාබුගේ හිසෙන් තමයි මේ සයිනට් සොයාගත්තේ. බෝම ප්‍රහාරයේ වගකීම LTT කිසිවිටක නිල වශයෙන් බාරගත්තේ නැහැ. කෙසේ වෙතත් ජාත්‍යන්තර සහ දේශීය බුද්ධ්‍යංශ විසින් ප්‍රතික්ෂේප කළ නොහැකි අධිකරණ වෛද්‍ය සාක්ෂි සොයාගත් අතර එහිදී බාබුගේ හිස පිළිබඳ අධිකරණ සහ පශ්චාත් මරණ පරීක්ෂණයේදී බොහෝ වැදගත් සාක්ෂි හමු වුණා. වසර ගණනාවකට පසු අභ්‍යන්තර LTT සාහිත්‍ය සහ අනුස්මරණ මගින් බාබු මාවීර මහා වීරයෙකු ලෙස නිහඬව අමරණීය කරනු ලැබූ අතර ප්‍රහාරයේදී ඔහුගේ කාර්යභාරය අගය කොට තිබුණා. රණසිංහ ප්‍රේමදාස ඔහු මිලියන ගණනක් හිස් මත වහලවල් තැනූ දුපතුන්ගේ ශූරයෙකු වූ නමුත් ඉතිහාසයේ අඳුරතම අවස්ථා කිහිපයකට ඔහු වග කිවිය යුතුයි. ඔහු ඉන්දියානු හමුදාව ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට සමත් වූ දක්ෂ උපාය මාර්ගික නායකයෙක්. නමුත් ඔහුගේ අහංකාරය අවසානයේ ඔහුව ගිල දමන මුර්ගයා සන්නද්ධ කිරීමට ඔහුව මෙහෙයුම් ලැබුවා. ආමර් වීදියේ දුම ඉවත් වන විට ශ්‍රී ලංකාව තවත් අගාධයට ගියා මිස හොඳ තත්ත්වයකට පැමිණියේ නැහැ. ප්‍රේමදාසගේ යුගයේ අවසන් වුණු අතර පසු 2009 වර්ෂයේදී LTT ත්‍රස්ත නායක ප්‍රභාකරන්ව මහින්ද රාජපක්ෂ රජය යටතේ වීරෝදාර හමුදා රණවිරුවන් අතින් මරණයට පත් වුණා. ඉතින් මම ඔබ සමග මේ වීඩියෝකින් කතා කරේ රණසිංහ ප්‍රේමදාස ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සහ ඔබ මෙතෙක් නොඇසූ කතාලා. ඉතින් මම දැනට මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. මේ වගේ ශ්‍රී ලංකාව වගේ මුළු ලෝකයේම යුදමය ත්‍රාසජනක දේවල් මෙන්ම තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම subscribe කරන්න අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක. ඒ වගේම අපි නොදන්න ලංකා ඉතිහාසයේ social media follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් මම අදට සමුගන්නවා ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා.